පානි හෙමින් යමු. ඔයාට අමාරු වෙයි. මම ඉන්නවා ඔයා එක්ක. සොසේ ඔයා නැත්තම් මට මේක කරන්න බැරි වෙයි. බය වෙන්න එපා. අපි දෙන්නාම එකට ඉන්නවා. අනේ මට අමාරුයි. තව ටිකක් පානි. ඔයාට පුළුවන්. ළමයා හම්බුණා. පානි මේ පතෝල පැටියෙක් නේද? ඒක දේව හාස්කමක් සොසේ. පානි තමුසේ අපි දෙන්නවම රැවැට්ටුවා. නෑ නෑ මම එහෙම කරන්න හිතුවේ නෑ. ඔයා හැමදේම හංගගෙන හිටියා. දැන් හැමදේම අවුල් වෙලා. තමුසේ මගේ ගාවට ආවේ සල්ලි හින්දනේ. මට මේකට සම්බන්ධ වෙන්න ඕන නෑ. නෑ මම එහෙම නෙවෙයි. මගේ වයිෆ් දකින්න කලින් මෙතනින් යනවා. අනේ මගේ පුතේ ඔයාට හොඳ ජීවිතයක් ලැබේ. අම්මට සමා වෙන්න. මට වෙන මාර්ගයක් නෑ. සතුටින් ඉන්න පුතේ. සොසේ මට සමාව දෙන්න. මම ලොකු වැරද්දක් කරා. මම ආපහු ඒ වගේ වැරදි වැඩක් කරන්නේ නෑ. මට තව chance එකක් දෙන්න. පානි ඔයා කරපු දේ ලේත් ඔයා ඇත්තටම පසුතැවෙනවා නම් මම ඔයාට සමාව දෙනවා. සෝසේ අරකි හිතාගෙන ඉන්නේ ඔයා ඇත්තටම සමාව දුන්නා කියලා. ඒත් අපි දන්නවනේ ඒක ඇත්ත. ඔව් එයා කරපු වැරද්දට සමාවක් නැහැ. පතෝල පැටියව තනි කරලා දාපු එකට දඬුවම ලැබෙන්නම ඕනේ. අපි මෙයාව ඇතුළට ගෙන්නමු. ඊට පස්සේ අර මැද තියෙන හිඩැසට මේ රතු පාට සෝස් ටික පුරවලා දෙන්නත් එක්කම රස බලමු. ඒක තමයි නියම දණ්ඩවම. හරි. අපි ලෑස්ති වෙමු. අනේ නතර කරන්න. මට සමාව දෙන්න. ඔයා කරපු දෙයට මේක මතක තියාගන්න ඕන.